අද මම නුවර කොල්ලෙක් විදියට කතා කරන්නේ. කෙහෙලිය රඹුක්කල ආදර්ශ ප්‍රාථමිකයේ නම වෙනස් කරලාලු. මේක මේ කෙහෙලිය පටන් ගත්ත විද්‍යාලයක්වත් කෙහෙලියගේ අරමුදලින් නඩත්තු වෙන විද්‍යාලයක්වත් නෙවෙයි. මේ 1935 පටන් ගත්ත පාසලකට 2012 දී මේ හාදයා දාගත්ත නම තූ. මොකක්ද දන්නේ ආදර්ශේ? ඒ කියන්නේ මේ බාල බෙහෙත් දීලා ජනතාවගේ ජීවිත මේ මරණ මංචකයට ගෙන යන එකද දන්නේ පුංචි ළමයට දෙන ආදර්ශේ. ඒක නිසා මේ කෙහෙලියගේ නම තිබ්බ පාසලේ කෙහෙලිය කියන කෑල්ල ඉවත් වෙච්ච එක ගැන සතුටුයි. හැබැයි දැන් මම මේ කතා කරන්නේ කෙහෙලිය ගැන එල්ලිලා නෙවෙයි. දැන් මම කතා කරන්නේ මධ්‍යම පළාත් හිටපු ඇමති සරත් ඒකනායකට. කටුගස්තර තියෙන සරත් ඒකනායක ආදර්ශ විද්‍යාලයක්. හසලකත් තියෙන සරත් ඒකනායක ආදර්ශ විද්‍යාලයක්. නුවර මිනිස්සුන්ට මම දැන් මේ කියන්නේ 1996 චක්‍රලේඛනයක් තියෙනවා ජීවත් වෙලා ඉන්න දේශපාලඥයන්ගේ නමින් යම්කිසි පහසලක්වත් විවෘත වෙන්න බෑ කියලා. මොකද මේ මිනිස්සු කරන දේවල් වල අන්තිමේදී වැරදි දෙයක් කරොත් ඒකේ පීඩනය ඒකේ ප්‍රතිඵල ඒ විද්‍යාලේ ඉන්න ළමයිට භුක්ති විඳින්න සිද්ධ වෙනවා. දැන් මොකද සරත් ඒකනායකගේ ආදර්ශය? මම කියන්නේ සරත් ඒකනායකගේ ආදර්ශයක්. ඔබට මතකද 2017 ලංකාවේ දිගම සාරිපොට හැදුවා කිලෝමීටර 3.5ක විතර. අන්නේ සාරිපොට අල්ලන්න ඔන්න ඔය සරත් ඒකනායක විද්‍යාලයේ ළමයි තමයි මහා පාන්දර ඉඳන්ම පාරේ මේ රස්තිය අදු කරවැව්වේ. ඒ ළමයිට කන්න බොන්න නැහැ. ඒ ළමයි බඩගින්නට ඈනුම් මරිනවා. ඒ අතරේ සරත් ඒකනායක ගිහින් විවාහ මංගල්‍යෝත්සවයට ගිහින් සහභාගී වෙනවා. ඕන් සරත් ඒකනායකලා එයාගේ විද්‍යාලයේ ළමයිට කරපු දේවල්. ඒක නිසා මේකයි සරත් ඒකනායක දැන් ඊළඟ පළාත් සභාවට ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. ඇති අනිවාර්යයෙන්ම ওই නම විනාශ කරගන්න. එහෙම නැත්නම් කටුගස්තර මිනිස්සුන්ට කියන්නේ එක්ක කොන්දපණ නැහැ. හසලක මිනිස්සුන්ට කියන්නේ එක්ක කොන්දපණ නැහැ. මේ නම වෙනස් කරන්න කියලා උද්ඝෝෂණයක්වත් තියන්නේ. ගුරු සංගම් වලට කියනවා අනිවාර්යයෙන්ම මේක වෙනස් කරගන්න කටයුතු කරන්න කියලා. එහෙම නොවුනොත් මේ සිස්ටම් එක වෙනස් කරන්න බැරි වෙයි. එහෙනම් ජය වේවා.